අද උදෑසනම අපි ඉගෙන ගන්න යන ඉතා වැදගත් දෙයක්. හිතෝපදේශ 23 24 25 මෙහෙම කියනවා. ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත් වන්නේ බුද්ධිමත් දරුවෙකු ජනිත කරන්නාද ඔහු නිසා ප්‍රීති වෙනවා. නුඹේ පියාද මවුද සතුටු වෙත්වා. එසේ නුඹ වැදූ තැනැත්ති ප්‍රීතිමත් වේවා. දැන් දරුවෙක් ධර්මිෂ්ඨව ජීවත් වෙනවා නම් ඒ දරුවා බුද්ධිමත් දරුවෙක් නම් තාත්තා ප්‍රීතිමත් වෙනවා. ඒ වගේම මේ එවැනි බුද්ධිමත් දරුවෙක් නිසා මේ තමා ජනිත කරගත්ත දරුවා ගැන සතුටු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ඉල්ලීමකුත් කරලා තියෙන දේ වචනේ නුඹේ පියාද මවුද සතුටු වෙත්වා. එසේ නුඹ වැදූ තැනැත්ති ප්‍රීතිමත් වේවා. අපේ ජීවිතයේ ධර්මිෂ්ඨකම සහ බුද්ධිමත් භාවය ගැන දෙමාපියන්ට ලැබිය යුතු ගෞරවයක් නැත්නම් ප්‍රීතියක් නැත්නම් සතුටක් උපදවන්න අපි කටයුතු කරන්න ඕනේ දෙමාපියන්. ඒ ගැන තවදුරටත් පැහැදිලිවත් මෙහෙම ලියලා තියෙනවා. ඒ තමයි දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත. නැනවත් පුතෙකු ඇති පියා සතුට වෙන්න. දරුවෝ දැහැමිව තීරණ ගන්නවා නම් තාත්තා කොයිතරම් සතුට වෙනවද? ඒ වගේ මේ පුතා නැනවත් නම් එයින් පියෙකුට කොයිතරම් ප්‍රීතියක් ඇති වෙනවද? ඒ වගේම දරුවනේ බයිබලයේ ආරාධනා කළා තියෙනවා ඔබ කරන වැඩ නිසා ඔබගේ ක්‍රියාකලාපයන් නිසා ඔබේ පියාට මවට ආඩම්බරයක් වෙන කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේම ඔබ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න අමතක කරන්න එපා කියලා. බොහෝ විට අපි දෙමාපියන්ට ගෞරව දෙනවා. දෙමාපියන්ට ප්‍රීතිය දෙනවා. අම්මට ප්‍රීතියක් ගේනවා ජීවිතේ. කරන්න යන තීරණ දැහැමේ තීරණද ගන්න. ඒ වගේම නැනවත් කටයුතුද කරන්න යන්න. හැබැයි බයිබලයේ ආරාධනා කරනවා දෙමාපියන් විශේෂයි. ඔය හිතලා බලන්න ඔබගේ ක්‍රියාවල් කොයි වගේද? පියාට ප්‍රීතියක් මවට ප්‍රීතියක් එන දෙන දේවල්ද? ඒවා වැරදුනා නම් හදාගෙන දැන්වත් මේ දේවචනයට ගෞරව කරලා අපි ක්‍රියා කරමු. ඔබට ජේසුස් පීඨයි.